hello boys and girls සාදරෙන් පිළිගන්නවා ගේමින් විම YouTube channel එකෙන් ගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් boys and girls අදත් ගෙනල්ලා තියෙන්නේ සුපිරි වීඩියෝ එකක්. වීඩියෝ එක මොකක්ද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම thumbnail එකේ දකින්න නැති යාළුවනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ලොකු දෙයක් මතක් කරන්න තියෙනවා. හරිද? ඉතින් යාළුවනේ ලොකු දෙයක්. හරිද? ඉතින් මගේ ගේමින් විම YouTube channel එකේ සමාජිකයින් 10000ක් එකතු වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මගේ YouTube channel එකට subscribersලා 10000ක් එකතු වෙලා තියෙනවා. ආදරණීය හදවත් 10000ක්. ඉතින් යාළුවනේ හරිද? පට්ටම සතුටුයි. මාරම සතුටුයි යාළුවනේ. හරිද? ඉතින් මේ තැනට එන්න උදව් කරේ එකෙන්ම ඔයාලා. හරිද? එකෙන්ම ඔයාලා. ඉතින් thank you so much හැමෝටම ආදරේ එච්චරයි කියන්න තියෙන්නේ මචං. ඉතින් ඊයේ දවසේ පෙරේද දවසේ මට ගොඩක් කොල්ලෝ මැසේජ් දාලා තිබ්බා. ඉතින් congratulations කියලා. ඉතින් ඒ හැමෝටම මම private ගිල්ලා ස්තුතියි කියලා කිව්වා. ඉතින් මචං මගේ අනිත් fan base එකට thank you so much. හරිද? ඔයාලා නිසායි මම අද මේ තැනදී ඉන්නේ. ඉතින් යාළුවනේ පෙරේද හරිද? පෙරේද තමයි subscribersලා 10000ක් වැඩිලා තිබ්බේ. ඉතින් යාළුවනේ මම පෙරේද හිටියේ පුංචිලයි ගෙදර. හරිද මචං? ඉතින් පුංචිලයි ගෙදර ඉද්දි මචං මං රෑ 9ට විතර YT ස්ටුඩියෝ එකට ගියා. හරිද? එතකොට මං දැක්කවන් 10 වගේ. හරිද? ඊට පස්සේ මං ඒක ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ ඒ පයින්ම ආපහු මං නිකන් අර කුතුහලයට ගිහිල්ලා බැලුවා මචං YT ස්ටුඩියෝ එකට මොකද්ද 10 දැක්කේ කියලා. හරිද? ඊට පස්සේ මේ 10 දැක්කට පස්සේ මචං මම බැලුවා මේ මොකද්ද මේ තියෙන්නේ විස්තරය කියලා. බලද්දි මචං subscribersලා 10000ක් complete වෙලා 10001යි හරියටම. හරිද? ඉතින් මචං පට්ටම සතුටුයි මට. ඉතින් subscribersලා 10000ක් කියන්නේ මචං පට්ටම කට්ටක් කෑවා. අවුරුදු එකමාරක් කට්ට කෑවා මචං. හරියටම අවුරුදු එකමාරයි. හරිද? channel එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ ජනවාරි 28. හරිද? එතකොට මේ වෙනකොට අවුරුද්දයි මාස 6ක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් thank you so much හැමෝටම support කරපු අලුතින් channel එකක් පටන් ගන්න කවුරුම හරි ඉන්නවනම් හරිද? පොඩි YouTuber කෙනෙක් හැටියට මාත් පොඩි උපදේශයක් දෙන්නම්. කවුරු කිව්වත් මචං වැඩේ අතාරින්න එපා. ඔයාලගේ අම්මලා තාත්තලාත් කියයි. මං නම් ඇත්තටම එයාලා කියන දේවත් ඇහුවේ නෑ මචං. හරිද? බොරු කියන්න ඕනේ නෑනේ. ඕකයි ඇත්තම කතාව. ඉතින් එහෙම අම්මගේ තාත්තගේ කීමට පිටින් යන්න එපා. මං එහෙම ගියේ නෑ. ඒ වුණාට මං channel එක නම් අතෑරියේ නෑ මචං. හරිද? මොකද ඉස්කෝලේ කේස් ගියා මචං මට ඔය සිද්ධි කරන්න ගිහලා. හරිද? ඒ කියන්නේ මචං එක දවසක් අවංගවම කතාව නෑ පස්සේ දවසකම මං මේ කතාව කියන්නම්කෝ. හරිද? ලස්සන කතාවක් තියෙනවා මචං මට. හරිද? පට්ටම ඒකේ ඒ කියන්නේ මචං මං ඒ වෙන YouTubersලා ඒ වගේ කටු කාලා නැතුව ඇති. හරිද? ඒ කියන්නේ මට වෙච්ච සිද්ධියක්. හරිද? ඉස්කෝලේට ගෙන්නලා එහෙම සිද්ධියක් නොවෙන්න ඇති කාටවත්. හරිද? ඉතින් මගේ ලස්සන කතාවක් තියෙනවා ඉස්සරහට 30k වලදී වගේ මං Q&A වීඩියෝ එකක් දාන්නම්. හරිද? 10k වලදී දැම්මා මචං අගේ යන්නේ නැහැ නේ. මොකද තාම කවුරුත් මාව හරියට දන්නේ නැහැ. හරිද? ඉතින් 10k වලදී වැඩක් නැහැ. ඒක නිසා ඉතින් subscribersලා 10000ක් ගන්න උදව් කරපු ඔයාලා හැමෝටම thank you so much. ඉතින් පොඩි YouTubersලා ඉන්නවා මට comment දානවා අයියේ sub එකක් දෙන්නෝ කියලා. ඉතින් මචං මට private message එකක් දාන්න මං අනිවාර්යයෙන්ම sub එකක් දෙන්නම් මට පුළුවන් විදියට. මොකද මචං මං දැන් එයාගේ කමෙන්ට් එකට රිප්ලයි කරාට වැඩක් නැහැ මේ මල්ලිට සපෝට් එකක් දෙන්න කියලා. මොකද කවුරුත් ඒක වැඩිය බලන්නේ නැහැ. හරිද? ඒක නිසා පුළුවන් කවුරු හරි ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. මම පුළුවන් විදියට අනිවාර්යයෙන්ම සපෝට් එකක් දෙන්නම්. හරිද? ඔන්න ඔකයි කතන්දරේ යාළුවනේ. ඉතින් හැමෝටම ස්තුතියි මචං. මගේ ලස්සන කතාවක් තියෙනවා. අද කියන්නේ නැහැ. අර මිහිරන් වගේ තමයි. අද කියන්නේ නැහැ. දවසක මගේම නමක් හදාගෙන මම මේ කතාව කියන්නම්. හරිද? මං හිතනවා මේ කතාව අහන්න ඔයාලා එකතු වෙලා ඉඳී කියලා. හරිද? ඉතින් මගේ ෆෑන් බේස් එකට එක්කෙන්ම thank you so much ආපහු මතක් කරනවා. ඔයාලා නිසායි අද මේ තැන ඉන්නේ. කවදාවත් අමතක වෙන්නේ නැහැ. අද මං මෙතන ඉඳලා හෙට මං කොතන හිටියත් උඹලව අමතක වෙන්නේ නැහැ මචං. මට මගේ channel එකේ බින්දුව ඉඳලා පටන් ගත්ත සමහර කමෙන්ට් පවා මට මතකයි. ඒ channel පවා මට මතකයි. ගොඩක් උන් උදව් කරා. හරිද? අහම්බෙන් සෙට් වෙලා මාව පොඩ්ඩක් හරි වයිරල් ගියේ අර SLR පොඩ්ඩගේ account එකක scene එකක් දාලා ඒ කාලෙත් මං account review කරේ. මේ කාලෙත් මං account review මයි කරන්නේ. short content දානවා. ඒව නම් viral යනවා. ඉතින් thank you so much හැමෝටම. ඉතින් යාළුවනේ වැඩි කතා ඕනේ අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක ඔයාලා thumbnail එකේ දකින්න ඇති මොකක්ද කියලා අතෑරලා දාපු Sakura account 3ක් බලන්න යන්නේ යාළුවනේ. හරිද? ඉතින් ඇයි ඒ account 3 play කරන්නේ නැත්තේ? අපි බලමු යාළුවනේ වැඩි කතා ඕනේ. අපි බලමු ඒ account 3 මොනවාද කියලා.
හරි යාළුවනේ ඉතින් මේ තියෙන්නේ පළවෙනි account එක. හරිද? ඉතින් මෙන්න තියෙනවා පළවෙනි account එක. ඉතින් පළවෙනි account එක බලන්න කලින් තව විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ID වල ප්‍රධාන අයිතිය සීකර් FF ඔයාලා දන්නවා ඇති. එයාගේ වීඩියෝ බලලා තමයි මම මේ ID තුන හොයාගත්තේ. ඉතින් එයාට thank you so much කියලා ඔන්න මුලින්ම කියවුවා. එයාගේ වීඩියෝ වලින් තමයි මම මේ ID තුන ගත්තේ. හරිද? ඉතින් අපි බලමු පළවෙනි account එක. ඉතින් යාළුවනේ පළවෙනි account එක level 55. හරිද? ඔයාලට පේනවා ඇති තියෙන බණ්ඩල් එක මොකක්ද කියලා. අම්මට සිරි සකුරා නේද මචං? ගිනි හයේ ෂොටියක් තියෙනවා මචං. ඉතින් යාළුවනේ මේක season එක ඒ කියන්නේ එකටත් වඩා පරණයි. අවුරුදු 9ක් පරණ account එකක්. යාළුවනේ මේකේ ID එකේ ඉලක්කම් 9යි තියෙන්නේ. ඔයාලට හරියට බලාගත්ත හැකි. ඉතින් like තියෙනවා 6682ක්. මගේ like එකත් එක්ක මම like එකක් දැම්ම කලින්. ඉතින් මේ පැත්තේ බෞද්ධ එකේ නම් මොකුත් නැහැ. සයා සින්ටා ෆ්‍රී ෆයර්. ඉතින් එහෙම තමයි තියෙන්නේ. මේකේ account එකේ name එක නගපක්. මොකද්ද බං ඒ මොනවාද බං අනේ මන්දා. ඉතින් යාළුවනේ මේකේ සකුරා දාලා තියෙනවා. හිප් හොප් දාලා නැහැ. ඉතින් අපි බලමු elite pass කීයක් දාලා තියෙනවද කියලා. 3යි 6යි 9යි 12ක් elite pass දාලා තියෙනවා යාළුවනේ මේ account එකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ account එක තියෙන්නේ. හේතුව දන්නේ නැහැ යාළුවනේ අතෑරලා දාලා තියන්නේ ඇයි කියලා. ඉතින් පට්ටම account එකක් යාළුවනේ සකුරා බණ්ඩල් එක තියෙනවා කියන්නේ. ඉතින් ආයේ මොන කතාවද මේ account එක මට දීපන්කෝ බං. ඕන ඉන්නවනම් ඉතින් කවුරු හරි ඉන්නවනම් දෙන්නකෝ අනේ. මොනවාදන්නේ ඔයාලා සෙල්ලම් කරන්නේ නැත්තම් අපිට හරි දෙන්නකෝ අප්පා. නැද්ද? මං කියන්නේ කතා කරන්න මගේ යාළුවනේ. ඉතින් අපි බලමු දෙවනි account එක කාගේද කියලා. ඉතින් යාළුවනේ දෙවනි account එක තමයි යාළුවනේ මේ තියෙන්නේ level 60 account එක like තියෙනවා 2200 සමා වෙන්න 2747ක්. හරිද? like දෙනවා එච්චරක්. ඉතින් මේකේ සකුරා දාලා නැහැ යාළුවනේ hip hop තියෙනවා. ඉතින් ගැම්මත් තමයි level 60 account එක. ඉතින් elite pass නම් මචං ඒ කියන්නේ මේක මචං season කීයද? ඕ season එකේනේ යාළුවනේ. ඉතින් season මං හිතන්නේ අවුරුදු 8ක් පරණයි. ඉතින් මේ account එකේ තියෙන්නේ මොනවාද? අඩෝ මේක නිකන් බොට් කිටක් දාලා තියෙන්නේ මචං. ඒ කියන්නේ ප්ලේ කරන්න අතාරිද්දිම බොට් කිටක් දාලා තියෙන්නේ. TMP 2309. ඒ මොකද්ද? මෙයා මචං මේ මොකක් හරි කම්පැනි එක වැඩ කරන කෙනෙක්ද කොහොමද බං? TMP කියන්නේ ටෙම්පල් මම්පල් පැපොල. ටෙම්පල් මමාට පැපොල කියලා තමයි මේකේ තියෙන්නේ තේරුම. නමේ තේරුම ටෙම්පල් මමාට පැපොල. හැදිලා තියෙනවලු 2309 වාරයක්. ඒකයි ඕකේ තේරුම යාළුවනේ. ඉතින් මේ account එකත් අතෑරලා දාපු සකුරා hip hop තියෙන account එක. සකුරා නෑ hip hop තියෙනවා. අවසාන ID එක යාළුවනේ. ඉතින් level 67 account එක. අපි වැඩි කතා ඕනේ account එක අස්සට ගිහිල්ලා බලමු. අස්සට රිංගමු යාළුවනේ. හරිද? ඉතින් මෙන්න තියෙනවා account එක. like තියෙනවා 6334ක්. ඉතින් මේ පැත්තට ගියාම අම්මට සිරි මේකේ hip hop විතරයි බන් දාලා තියෙන්නේ. ඇයි බන් සකුරා හැංගිලා මචං මේ account එකේ තියෙන්නේ. request එනවා ඉවර නෑ. හරිද? ඉතින් සමා වෙන්න මම වීඩියෝ එකක් කරද්දි request ගන්නෙ නෑ. ඔයාලා දන්නවනේ ඉතින් ගන්න බෑ කියලා. ඉතින් මෙන්න මේ විදිහට elite pass දාලා තියෙනවා යාළුවනේ මේකේ 3යි 9යි 9යි 10යි 11යි අඩේ ආන් track පැන්න බා. ඒකේ elite කොහොම හරි දාලා තියෙනවා බරක් යාළුවනේ. ඉතින් මේක තමයි යාළුවනේ අවසාන account එක. අතෑරලා දාපු account එකක්. ඔයාලට බලාගත්තේ මේකේ ලස්සන බණ්ඩල් එකක් දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයිද? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මගේ රත්තරන් යාළුවෝ ටික. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අනිවාර්යයෙන්ම. එහෙනම් මං අදට ගිහින් එන්නම්. මගේ උන් සෙට් එකටම ජය වේවා. ආදරෙයි. බයි බයි.